ඉතින් good morning යාළුවනේ morning the night ගන්න මේ වීඩියෝ එක බලන හැමෝටම සුබ දවසක්. ඉතින් මේක තමයි අපේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක. මෙන්න මේ වගේ තියෙනවා අපේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක තමයි මේ මම ඔයාලට ගේන්නේ. ඉතින් මේ වීඩියෝ එකේදී ඔයාලට ගොඩක් වෙලාට මම අද කියලා දෙන්නයි නැහැ මේ කියන්නේ අපේ YouTube channel එකේ කියලා දෙන්නේ නැහැ. මම මේ Photoshop එකේ මොනවද වැඩ කරන්නේ ඒ ටික කියලා දෙන්නේ නැහැ. මොකද කිව්වොත් මේ මෙතන මේ අපි මේ YouTube channel එකේදී කරන්නේ අර ඒ ටික ඔයාලට ගොඩක් කරලා හෙෂාන් YouTube channel එකේ අපිට ඒ මූලික ටික ඔයාලට අල්ලගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ අපි මේක කතා කරන්නේ ඩිසයින් කරන විදිය කොහොමද කලරි කරන්නේ අන්න ඒ වගේ පැත්තකින් තමයි මේ අපේ graphic designing kings කියන YouTube channel එකෙන් කරන්නේ. ඉතින් මෙන්න මේ මගේ මේ පළවෙනිම YouTube channel එකේ හරිද කියන්නේ එහෙමනේ මම කරලා තියෙනවා. يعني අපේ මේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එකට ඔයාලා සාදරයෙන් පිළිගන්න. ඉතින් ඔයාලා දන්නවා මේ තියෙන විදියට ඔයාලට බලන්න පුළුවන් එක වීඩියෝ එකක්වත් නෑ. ඉතින් අපි පළවෙනි වීඩියෝ එකේදී මම මේ කතා කරන්න යන්නේ කොහොමද අපි දෙයක් ක්‍රියේට් කරන්නේ. පොඩි කාලයක් මොකද කිව්වොත් මම මේක දෙන්නේ කොච්චර මේකට කට්ටිය බලයිද. මගේ YouTube channel එකට ආස වේවි කියලා බලන්න විතර. ඉතින් මුලින්ම මම Photoshop එක මෙතන ඕන් කරගෙන යනවා. පස්සේ මේ වගේ ඔයාලා ඉන්ටර්ෆේස් එක බලන්න ඕනේදී ඔයාලට ගන්නවා දෙන්නවා. මම හිතන්නේ ඔයාලා ගාව Photoshop ඇති. ඉතින් ඔයාලා කමෙන්ට් කරන්න එහෙම මොකක්වත් දන්නේ නැත්නම් අපි ඒක වෙනම ඔයාලට වීඩියෝ එකකින් කරන්න. හරි. එන්න මගේ ඉන්ටර්ෆේස් එක ඕපන් කරලා බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න create new කියන බටන් එක. හරි. දැන් ඔයාලා බලන්න මේ මොකද ඒක බාටන්. ඉතින් මේ තියෙන්නේ අර මේ ටැග් ෆයිල් එක. ඒකෙන් එන මේ කියන්නේ පොඩි ඇඩ්වයිස් එකක් විතර තමයි එකෙන් එන්නේ. ඉතින් මම අයින් කරගත්තා. ඊට පස්සේ මෙතන create new ගිහිල්ලා ඔයාලට කැමති size එක ෆයිල් එකක් මෙතනින් create කරනවා. ඉතින් මම අද මේ කියලා දෙන්නේ සාමාන්‍ය logo එක size එක. ඉතින් logo එක නිර්මාණය කරනකොට කියන්නේ ඕනම ෆයිල් එකක් නිර්මාණය කරනකොට ඔයාලා මෙන්න මෙතනින් ඒ settings හදන්න පුළුවන්. කියන්නේ ඒකේ size එක, resolution එක, inches ද pixels ද ඒ වගේ RGB ද CMYK ද වගේ ඊට පස්සේ grayscale වගේ තව අපිට colors බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතන bit එක. හරිද? ඒක බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතන colors එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලා මේක කරාම කියන්නේ ඔක්කොම ටික ඔයාලා අදාළ sizes, horizontal ද, forward ද කොහොමද ඔයාලා create කරාම මෙන්න මේ වගේ ෆයිල් එකක් තමයි දැන් මට බලන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් මම සාමාන්‍ය ඔයාලා පොඩි දෙයක් දැන් මම කියලා දෙන්නම්. ඒ කියන්නේ ඔයාලගේ සාමාන්‍යයෙන් ඔයාලා මුලින්ම දැන් නිර්මාණය කරනවා අනිවාර්යයෙන්ම ඔයාලා මෙන්න මේ logo design size එක නෙමෙයි අනිවාර්යයෙන්ම ඔයාලා යොදා ගන්න. හරිද? අනිවාර්යයෙන්ම ඔයාලා use කරන්න A4 size එක. පළවෙනියට මම Photoshop පටන් ගන්න. හරිද? දැන් මම අලුතෙන් ෆයිල් එකක් create කරනවා A4 size එකක. හරිද? ඉතින් A4 size එක මම white color තමයි නිර්මාණය කරන්නේ. දැන් මෙන්න මේ විදිහට ෆයිල් එකක් ඕපන් වුණා. ඔයාලා පළවෙනියෙන්ම Photoshop පටන් ගන්න යනවනම් මේ අනිවාර්යයෙන්ම A4 size එක නිර්මාණය කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලා දන්නේම නැත්නම් අනිවාර්යෙන් මේ හැම කී එකක්ම ටෙස්ට් කරන්න. ඔයාලා මුලින්ම මෙන්න මේ වගේ view එකක් දැක ගන්න පුළුවන්. එකක් ලාවට තියන් ඉන්නේ. ඒකේ මොකද්ද වෙන්නේ කියන එක එයාලා සාමාන්‍ය පොඩි වීඩියෝ පාර්ට් එකකින් ඔයාලට පෙන්නනවා. ඉතින් මෙතන තියෙන ඕනම දෙයක් ඔයාලට ක්ලික් කරොත් ඒකෙන් මොකද්ද වෙන්නේ කියලා පොඩි වීඩියෝ පාර්ට් එකක් පෙන්නනවා. ඉතින් මෙන්න මේ හැම කී එකක්ම ඔයාලා පාවිච්චි කරන්න පළවෙනියටම මේ කියන්නේ Photoshop පාවිච්චි කරන්න පළවෙනි වතාවට නම් අනිවාර්යෙන්ම මේ කීස් ක්ලික් කරලා මේකෙන් මොකද වෙන්නේ කියලා බලන්න. හරියට. අපි මේ වීඩියෝ එකෙන් ඔයාලා උපරිම අපිට සහයෝගය ලබා දෙන්න අනිවාර්යෙන්ම ඔයාලට කොහොමද A4 size එක ඇතුලේ text එකක් object එකක් කොහොමද පාවිච්චි කරන්නේ logo හදන්නේ කොහොමද banner හදන්නේ කොහොමද ඒ ඔක්කොම ඔයාලට ඉදිරියට අපි කියනවා. ඉතින් මේ වීඩියෝ එක බැලුව හැමෝටම ස්තුතියි. එහෙනම් අපි ඉස්සරහට හොඳ වීඩියෝස් ලියන බලාපොරොත්තු වෙන අතර ඉතින් මේකට එකතු වෙන හැමෝටම සහ මේ වීඩියෝ එකට ලයික් ලැබෙන්න තරමට අපි ඉදිරියට වීඩියෝස් ගෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මම කිව්වා වගේ මේ හැම කී එකක්ම ඔයාලා ටෙස්ට් කරලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. මොකද අපිත් හැම දෙයක් තනියෙන් ඉගෙන ගන්න තරමට අපිට ගොඩක් දේවල් දැන් ඔයා මේ move object එක පොඩි එක්සැම්පල් එකක් ගමු. දැන් මේ move tool එකෙන් ඔයාලා මොකක්ද move කරන්නේ. දැන් මම අපි කියලා දෙන්න කලින් ඔයාලා ඒක දැනගත්තා. ඉතින් එතකොට අපි ඒක කියලා දෙන්නට ඔයාලට නම් වීඩියෝ ඩිෆයින් කරලා බලන්න පුළුවන්. පොඩ්ඩක් වීඩියෝ එක ඉස්සරහට යවලා බලන්න පුළුවන් ඒක ඇල නැතුව.
අන්න ඒ වගේ හට ලේසි ඔයාලට ඉගෙන ගන්න නම් මේ ටික මොකද වෙන්නේ කියලා බලාගත්තා. හරිද? දැන් අපි පොඩි ඔයාලට පෙන්නන පොඩි දෙයක්. හරිද? දැන් මෙතන මේ සයිස් එක මේ ඔක්කොම දේවල් මම ඔයාලට කියලා දෙන්න බය වෙන්න එපා අනිවාර්යෙන්ම කියලා දෙනවා මම දැන්. මම මේ දැන් ඔයාලට මම මේක පළවෙනිම වීඩියෝ එකකින් තමයි මම මේ මම ජීයකුර ටයිප් කරගත්තා. ඉතින් ඔයාලට මේක මෙන්න මේ මූ ටූල් එකෙන් එයාට මෙයාට කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේ. ඔය අපි මේ කියලා දෙන්න කලින් දැනගත්තොත් ඔයාලට ලොකු ගේමක් ඉස්සරහට ගන්න. ඉතින් මේ ග්‍රැෆික් ඩිසයින් කියන්නේ සුපිරිම බිස්නස් එකක්. හරි. ඉතින් ඒ අතර මම ඔයාලට පොඩි දෙයක් දැන් පෙන්නනවා. ඒ තමයි මම මේ හදපු දේවල් ටිකක් තියෙනවා. ඔයාලට ඒක පෙන්නන්න යයි. ඉතින් යාළුවනේ මේ දැන් මම මුලින්ම මගේ ෆයිල් එකට යනවා. මම ෆයිල් එකට ගිහින් මෙතන මම දැනටම හදපු දේවල්. ඉතින් මේ තියෙන්නේ ලෝගෝ එක. බලන්න පුළුවන්. මේ වගේ වල ලස්සන ඩිසයින්ස් ඉස්සරහට ගන්න පුළුවන්. මේ යාළුවෙක් ඒකට නිර්මාණය කරපු දෙයක්. සහ බලන්න පුළුවන් මෙන්න මේක ඇතුළට ගියාම තාම මගේ ග්‍රැෆික් ඩිසයිනින් බිස්නස් එකේ ඊපස්සේ YouTube channel එක ලෝගෝ එක ඒ වගේ ගොඩක් දේවල් වලට මෙන්න මේ YouTube channel එක දුරා තිබ්බොත් මේ වගේ නිර්මාණ වලට ඉදිරියට කරන්න පුළුවන්. ඉතින් මේ මයික් එක බලන්න දැන් මම දැනට ක්‍රියේට් කරපු ගොඩාක් දේවල් මෙන්න මෙතන තියෙනවා. මෙන්න මේ වගේ ලෝගෝස් YouTube channel වල නිර්මාණය කරන්න ඔයාලා ඉස්සරහට හැකියාවක් ලැබෙයි අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා තිබ්බොත්. හරි. අපි දැන් සාමාන්‍ය වලට මේක පිළිමොබල බලන්න. මොකද්ද? මොකද්ද මේ tools? මේ tools ඔක්කොම වලට බලන්න බලන්න. ඔයාලා ඒක තනිය ඉගෙන ගන්න බලන්න. හරි. අපි ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යයෙන්ම ඔයාලත් එක්ක එකතු වෙනවා. එහෙනම් මේ YouTube channel එකත් එක්ක එකතු වෙලා subscribe කරලා like කරලා ඒ වගේ මොකද්ද මේ YouTube channel එක වෙන්න ඕන? ඔයාලට මොන වගේ වීඩියෝස් ඕන? ඔයාලට මුලින්ම පළවෙනි තැන ඉඳලා කියන්නේ මුල ඉඳලම ඕනද? ඒ ඔක්කොම දේවල් අපිට කමෙන්ට් කරන්න. ඉතින් මම හිතනවා මේ මගේ පළවෙනි වීඩියෝ එකට ඔයාලකින් ගොඩක් views ලැබෙයි කියලා. හරිනම් ඒ වගේම ෂෙයා කරන්න. Photoshop ඉගෙන ගන්න ආස යාළුවන්ට මේක ෂෙයා. හරියට. ස්තුතියි.